ආයිබෝවන් අපි අද කතා කරන්නේ මේ සිතේ ඇවිලෙන ගිනි නිවා ගන්න කොහොමද? අපි සිතේ ගිනි ගොඩක් දාගෙන ඉන්නවා. අපි එහෙනම් මේක ටිකෙන් ටික අඩු කරා ගන්න, සිසිල් කරවා ගන්න ඕන. කොහොමද අපි මේ සිතේ ඇවිලෙන ගිනි ගොඩ සිසිල් කරවා ගන්න? ඔබ බලන්න ඔබේ පොඩි දරුවන්ගේ දෙමුණු පුරෝ දිහා බලන්න. පොඩි කාලේ ඉඳලා අල්ල ගන්නවා. මේක අපි කියලාද? මේක පුතේ අල්ලගන්න, මේක අල්ලගන්න, මේක ඔයාගේ නෑ, හැම දෙයක්ම අල්ල ගන්නවා. මේවා පෙර සසරින් ඉඳලා ආපු එන පුරුදු. එහෙනම් අපි මේ පොඩි ළමයි දිහා බලන්න ඉස්කෝලේ යනකම් මේක මගේ පොත, මගේ පැන්සල, මගේ පෙව්වා, මගේ සෙල්ලම් බඩු කිය අල්ල ගන්නවා. ඊට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා උන්න රාගය ඇති. එහෙනම් රාගයේ, දේශේ, මෝහය ඇති වෙනවා. උන්න යාළු වෙලා මගේ මනුස්ස, මගේ කොල්ල, මගේ කෙල්ල. අප්පෝ මං ඔයාට ආදරේ ඕම් බලන්නකෝ. ඊට පස්සේ වෙන කවුරු හරි බැලුවොත් ඕන් දේශය ඇති වෙනවා. ඊට පස්සේ මෝහය ඇති වෙනවා. ළමයින්ට කෙල්ලට අරන් දෙන්න මොන හරි ඕ අස්සාවක් සල්ලි හොයනවා. එක්ක හොරගම් කරනවා. මොනවා හරි කරනවා. එහෙනම් අපි බලමු ඉස්කෝලේ ගිහලා ඔව් බඳිනවා. ඊට පස්සේ ඕන් කණ්ඩ හොයනවා. ඕ රස්සාවක් කරනවා. ඊට පස්සේ ඕන් දේශය ඇති වෙනවා. ඒ කවුරු හරි බැලුවොත් ඕන් දේශය ඇති වෙනවා. මොනවා හරි කරන්නේ සල්ලිට මෝහය ඇති වෙනවා. ඊට පස්සේ ළමයි හම්බුච්චාව ළමයින්ට හම්බ කරන්න ඕන. ඕන් ගෙවල් දොරවල් හදන්න ඕන. බලන්නකො අල්ල ගැනීම. එක දේපොළ හොයන්න ඕනේ. ඌ අල්ලගන්න ඌ පොල් ගෙඩියක් කටුනත් ඌ මනුස්සෙක් ඇවිල්ලා එතනක් දේශය ඇති වෙනවනේ. බයිනවා. ඔක අපේ පොල් ගෙඩිය ඕන් රණ්ඩු හිටන් වෙනවා. ඔබලා දැකලා ඇති, ඔබත් කරලා ඇති සමහරට. ඔව් වයසට ඕ බන්දලා දීපුවාම ඒත් එහෙමයි. ඕන් අල්ල ගන්නවා. මුණු පුරව අල්ල ගන්නවා. අපේ දරුවෝ ඕන් එතනත් අල්ල ගන්නවා. බන්දලා දීපුවාම අපි අත්හරින්න දැන පුරුදු වෙන්න ඕනේ. අපි තනියෙන් ගොඩනගාගෙන ආවා. එහෙනම් අපි ඒක කට්ටියට දෙන්න ඕන. තනියෙන් ජීවත් වෙන්න. මේ දුක දැනෙන්න. හම්බ කරගෙන අපි මැරෙනකන් නිකාම්ම මැරිලා අල්ලගෙනම මේක නෙමෙයි. අපි අවසාන මොහොතේ අතරින්න මේක අපි ධර්මයේ පැත්ත අපට සුගතියක් තියෙන්න ඕන. එහෙනම් අපි අවසානයේ අපිට කවුරුත් නෑ. අතහැරියොත් තමයි අපට පිහිට තියෙන්නේ. එහෙනම් ඔබත් අතහරින්න පුරුදු වෙන්න. අවසාන මොහොතේ හරි. කොච්චර මිනිස්සු සිල් ගන්න ගියත් වැඩක් නැහැ. අල්ල ගන්නවා. එළියට ආපු ගමන් අල්ල ගන්නවා. ඕම් බලන්න වත්තේ මොනවද තියෙන අඩු කියලා. ඕම් රණ්ඩු වෙනවා ඉතින්. එහෙම නෙමෙයි. අපි අවසාන මොහොතේ අතහරින්න ඕන. බුදුහාමුදුරුවෝ කියන අපි අල්ලගත්තත් මැරෙනවා, නැතත් මැරෙනවා. එහෙනම් අල්ලගන්න තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා දිව්‍ය ලෝක අල්ලගන්න. තවසිතා දිව්‍ය ලෝකේ, වසවත්තේ මාර දිව්‍ය ලෝකේ. මේ දිව්‍ය ලෝක ගොඩක් තියෙනවා. අපි ටිකක් කෙටියෙන් කියන්නේ. මෙහෙම අල්ලගන්න. මේ වගේ සැප තියෙනවා. එහෙනම් ඊටත් වඩා සැප තියෙනවා මේ නිවන. එහෙනම් අපි නිවන අල්ලගන්න ඕනේ. එහෙනම් අවසාන මොහොතේ අපි මේ සිතේ ඇවිල්ලා ගිනි ගොඩ සිසිල් කරවා ගන්න ඕනේ. ටික ටික හරි. ඊළඟ ආත්මේ අපි හොඳ සුගතිකට යන්න. ඔබ බුද්ධිය මේව අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන අවසාන මොහොතේ ඔබේ ගිනි ගොඩ සිසිල් කරවා ගන්න උත්සාහයක් දරන්න. ඔබට නිවන් සැප ලැබේවා.